good morning. තවත් එක් සුන්දර උදෑසනක් නාරංගල උඩ මේ තියන්නේ සන්රයිස් වෙන්නේ මේ පැත්ත. මේ තීරේ මසලා මේ පැත්ත වලින් පේන දේ වලක්ලු මේ පල්ලයට බාලා තියෙනවා. ලස්සනයි වලකුළු පිටිනේ. මට ලස්සනයි මේ ටික. තව පල්ලයට එන් තියෙනවා. දිගටම දුලා තමනිදී ඊයේ කඩින් කඩ පොඩ්ඩක් වැස්සා මේ පාන්දර නවසනේ පාන්දර පායල තිබ්බේ තැබිය හොඩ්ඩොක්ක කාලා මේ අද උදෙත් පුඩි විශේෂයක් කරන්න යන්නේ එහෙම බලුම්ගොද කරන්න කට්ටෙන සෑනින්නවා සම්පූර්ණයෙන් 20ක් 30ක් විතර දැන් කන්දුවට තවත් සෙට්ටක් කරන උඩ පිටෙන්ට ඊට පස්සේ ඊයේ තව සෙට්ටක් ආවා මෙතනට මේ ටෙන්ට් එකට තමයි තියෙන්නේ පොඩ්ඩක් මේ වටපිට බලන්න මාල ලස්සනයි මේ හරියට සන්සෙට් එක කරනවා සන්රයිස් එක සන්සෙට් එක සන්රයිස් එක වලාකුළු පල්ලයට බාලා මාරම ලස්සනක් තියෙන්නේ වලාකුළු පිට්ටනේ ඉතින් පල්ලය ගම ඉතින් මේ තමයි එන්නේ ඕගොල්ලෝ නම් සන්රයිස් එක බලන්න හලෝ ගුඩ් මෝනින් ඔන්න අපි අද උදේ පාන්දර ඊයේ රෑ ගෙනවා කියලා සර්ප්‍රයිස් එක අරන් එන්න තමයි මේ හදන්නේ උෂා මොකෝ කරන්නේ කියලා හදලා ඩ්‍රම් ස්ටික් පල්ලයක් ගමෙන් මේ කුකුල්ලු අල්ලන් ඇවිල්ලා මෙතන මාල්ලා තමයි මේ ටික හදේ මහන්සියට ඉතින් බෙදෙනවා අපි ගාව තියෙන සෑන්ඩ්විච් තියෙනවා නෙස්කැෆේ තියෙනවා කොත්තු මේ තියෙනවා ඇස්ටර් තියෙනවා සෝස් තියෙනවා තමයි තියෙන්නේ කෙලින්ම මේ ඒ කියන්නේ මේ ට්‍රිප් එක තනිකරම යූ එක තමයි කරේ ඊයේ රෑ මේ ඒ කියන්නේ ඊයේ රෑ මේ අපි දැන් දවල්ට හොට් ඩොග් හදාගෙන කෑවනේ දෙන්නට දැන් බඩ පිරිලා හරිද කාගන්න බෑ ඊට පස්සේ බෑ කමන වීරය වගේ රෑ හදමු කියලා හිටිය වුණට ඇදුවේ නෑ ඇදුවේ නැතුව දැන් උදේ තමයි හදන්නේ තේරෙන්න ඕක ඇත්තටම බඩ පිරීලා කන්න බෑ ඊට පස්සේ ඊ රෑ වුණ සිදිරි කිව්වද නෑ කිව්වේ නෑ ඊට පස්සේ දැන් ඊයේ රෑ තමයි ඊයේ රෑ මාරි අපි 7 විතර එනකන් අනේ හරි නිදහස් කිසි ප්‍රශ්නයක් නෑ ලස්සනට හිටියා මෙතන පොඩි ඇලර්ට් එකක් දාගෙන චැට් එකක් දාගෙන සින්දුවක් අහගෙන හිටියා ලහවට ඉනියට අම්මට උඩු අටට විතර සෙට් එකක් ඇවිල්ලා මෙතන හාන්න පටන් ගත්තා ඒ කියන්නේ කෑ ගහගෙන අර බෆල් වල සින්දු දාගෙන කෙලින්ම අර මේ සද්ද නැති පරිසරය කෙලින්ම කානිවල් එකක් කරා ඊට පස්සේ මට නින්ද ගිහිල්ලා තිබ්බේ මේ මට යතාගන්න ගැරෙන්න ලේදිකට කුෂාට කෝමහරි මුලිනව සේමටි ආගේ නිදද පොර නිද කියල්ල නෑ මකර පොර පොඩි සද්‍යයක්කල තෑරෙන මේ කොමට මට ඇහරුණා මට හරුණ 12ට මට 11ට වගේ මට ඇහරුණ අර සද්දටම තමයි ඊට පස්සේ හිනාඩහක් විතර මං ආගෙන ඉතලා කොහොමහරි එන්න සද්ද කෑග හම කේගේවා පල්ල කට්ටරුට එන්න කියල කෑගහම හොමයි තිබ්බේ ඊට පස්සේ කොහොම හරි නඩදහක් තරාගෙන හිටියා කරවෙන්න නෑ මං ගියා උංගාවට ගිහිල්ලා ඊට පස්සේ උන්ටිකත් එක පොඩ්ඩයි ඉඳලා කොහොම හරි උන්ටිකත් එක පොඩි ස්ලෝ නම්බර් ටිකක් ගන්න පටන් ගත්තා කොහොම හරි ලස්සන
මේ කියන්නේ වැඩි ලස්සනට කොහමද ඉවරුණා උන් ටික අර පටන් ගත්තට අර යක්ෂයෝ වගේ බලාගෙන යනකොට ලස්සන මිනිස්සු ටිකක් මේ ගිහිල්ලා කතා කරලා ෆිට වෙලා මේ උන් ටික නම් දැන් පල්ලෙහාට ගිහලා මම දැන් ඇහැරුණා මේ කොහොම හරි එහෙම ලස්සන ස්ලෝ නම්බර් ටිකක් ගහලා අපි නිදාගත්තා. නිදාගත්තගෙන මම නම් ඊට පස්සේ ටිකක් කියලා හිටියා 3 විතර එනකම්. මොකද මේ රැට ඒ කියන්නේ මේ බලාකුළු තිබුණේ නැහැ. තනිකර තරු විතරයි යහස් තිබ්බේ. වීඩියෝ කරන්න පේන්නේ නැහැ. සහ මේ දැන් උඩක් තරු අර ලයිට් ඒ කියන්නේ ලයිට් දාලා වගේ ඩොට් උඩ තේරම තරු. පල්ලෙහා බැලුවම පල්ලෙහාට අර ලයිට් ටික තමයි පේන්නේ. එහා පැත්තේ බදුල්ල ටවුන් එක තියෙනවා. සම්පූර්ණ ලයිට්. ඒ කියන්නේ අර කෙලින්ම මේ උඩයි යටයි දෙකම තරු වගේ තමයි. මාරම ලස්සනයි. මේ ඉතින් ඔක දිහා බලාගෙන මේ ඊට පස්සේ එකපාරටම අන්න අර පැත්තේ මේ අපිට අර ඇල්ලේදී උනේ අර ඉර ආවේ. මේ හඳ ආවේ. අන්න අර පැත්තේ හඳ එන්න පටන් ගත්තා. තද පාටට. මේ ඒකත් මාර ගතිය. මේ ඒ කියන්නේ හඳයි අපි එක මට්ටමේ කෙලින්. මේ අස්සනට රෑ කොහමරි මම පාන්දර 3:00 විතර වුණා මම නිදා ගන්නකොට. ඊට පස්සේ කුෂා තමයි උදේම අපි ඉතින් හැරෙන්නේ කුෂාන්. ඇරලා සන්රයිස් එක අරගෙන ඊටලා මට හැරුවේ දැන් එකක් බැදිලා ඉවරයි. වේම ටිකලා ලෑස්ති කරන ගමන් තියෙන්නේ. තියෙනම් ටික තමයි විස්තර මේ කන්ද ලස්සන විස්තර ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි කාලා මුලින් කමු කාලා විස්තර ටිකක් කියමු. දැන් ටිකක් බඩගිනි. ඉතින් ඔන්න අපේ තාම කෑම හැදෙන ගමන් තියෙන්නේ. ඉෂා මහන්සලා අතනවා මම බටර් ගෑවා පාන් එකේ. ඩ්‍රම්ස්ටික් පාන් සමග try කරන මොහොත මේකොගොල්ලෝ විඳින්න මොන අත්දැකීමක්. Wow. Apa? Apa macam? බාර පරහයි. දැන් එහෙනම් අපි ෂේප් එකේ කන්න පටන් ගන්නවා. අද උදේ අපි පටන් ගන්නේ වීඩියෝ එකක නාරංගල මුදුනින්. මේ තමයි නාරංගල උසම පීක් එක. ඉතින් මාරම ලස්සනයි. මේ වටේම පේනවා. අපි ඔයගොල්ලන්ට විස්තර ටික හැමින් කියන්න. මේ කන්දේ තියෙන ඉතින් දැන් මේකට මේක විස්තර ටික අපිට ඊයේ කියන්න බැරි වුණානේ. මේක හින්දා හිතුවා විස්තර ටික ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. මුලින්ම මේකට නාරංගල කියලා වැටෙන්නේ කොහොමද? මේක නාරංගලට කලින් මේකට නම තිබිලා තියෙන්නේ නවරංකල කියලා. නවරංකල තමයි නාරංගල උනේ කියලා තමයි මේ පහල ඉන්න මාම කෙනෙක් අපිට විස්තර කියනකොට කිව්වේ. සහ මේක අර මේ දැන් අපි මේ උඩම ඉඳන් බැලුවාම මේ අර
හැඩේට වගේ තියෙන හින්ද තමයි මේ උඩ ඒ උඩ ටික බැලුවම නිකන් නාරං වගේ තියෙන හින්දා තමයි මේකට මේ නාරංගල කියලා මේ නම් වැටලා තියෙන්නේ කියලා තමයි මේ ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ ජනප්‍රවාදනය වෙයිති. එහෙම නාරං හැඩයට තියෙන හින්දා තමයි ඒකට මෙම නාරංගල කියලා කියන්නේ කියලා. සහ මෙතනත් සුවිශේෂී තනක්ලු ඒ කියන්නේ මේ අපේ බුදුරජාණන් වහන්සේ සිරිපතුල තියන්න තෝරගත්ත තව එක තනක් කියලා මෙතන කියනවා. ඒ හින්දා මෙතනත් ඒක එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිරිපතුල තියන්න තෝරගත්ත එක ස්ථානයක් විදිහටත් මෙතන මේ ඉතින් මේ ප්‍රචලිතයි. ඊට පස්සේ මේ මේක මේ කන්දේ මේ කන්ද ගැන මේ කන්දිදි සෑහෙන කඳුවලට කනෙක්ටලා තියෙන්නේ. මේ කන්දේ ඉදම් උමං තියෙනවා කියලත් ජනප්‍රවාදය කතාවත් තියෙන එකන්න ඔය රාවණ රජ්ජුරුවන්ට ඊට පස්සේ විශේෂයෙන්ම මේ අපේ වලගම්බා රජ්ජුරුවෝ සටන් පුරුදුනේ මෙතන තිබ්බ මේ බිංගේකවක් කියල තමයි කියන්නේ ගැනීම පහල මේ එකන සැඟවිලායකොල සටන් පුරුදු වෙන තිබ්බ තනක් මෙතන තියෙනවා කියලත් මේ ප්‍රදේශවාසීන් කියනවා හිතේ මේ ඒ වගේම මේ නාරංගලින් පටන් ගන්න සහ මේ අවට ජලවුල්පත් 145කට අධික ගෙන 148ක් තියෙනවා කියලා තමයි කිව්වේ. හැබැයි හරියට මම එහෙම ගාන දන්නේ ඒක මේ පල්ලා ගමේ මාම කෙනෙක් තමයි කිව්වේ මේ ජලවුල්පත් 148ක් මේකේ තියෙනවා කියලා. ඒ කියන්නේ මේ වතුරෙන් එහෙම මේ ස්වයං පෝෂිතම කලාපයක් තමයි මේ ඌව කලාපේ සහ මේ ඌව පළාතේ තියෙන මේ දෙවනියට උසම කන්ද තමයි මේ නාරංගල කියලා කියන්නේ. ඒ කියන්නේ පළවෙනියට උසම නමුණුකුල ඊට පස්සේ නාරංගල මේක මීටර් 1140ක් 60ක් අතර ප්‍රමාණයක් උසයි කියලා තමයි කියන්නේ. කියන්නේ අඩි නම් ගත්තොත් එහෙම 4000ක් විතරනේ. එතකොට මේ 4000 ගන්න. එතකොට මේ අර දෙවෙනියට උසම කන්දත් ඒකත් ඒ කියන්නේ මේ විශේෂ මේ දෙයක් ඉතින් කියන්නේ මේක සුවිශේෂී තැනක් වෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා. සහ මේ ඒ වගේමයි ඒ කියන්නේ ප්‍රදේශවාසීන් සහ පල්ලෙහා ඉන්න මේ ගමේ කට්ටිය නම් කියන්නේ මෙතන හාස්කම් තියෙන තැනක් කියලාත් ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒකට හේතුත් සෑහෙන්න තියෙනවා. ඒ කියන්නේ ඒක කතන්දර ඊට පස්සේ ඔය මේ අර මේ ඒ කට්ටියට වෙලා තියෙන දේවල් එහෙම බැලුවාම ඉතින් හාස්කම් තියෙනවා කියලා ඒගොල්ලෝ ඉතින් විශ්වාස කරනවා. ඒ කියන්නේ හාස්කම් නොතියන ඉතින් හේතුවක් නැහැ. මට නම් හිතෙන්නේ මේ කන්දම ඉතින් හාස්කමක් තමයි. මාරම ලස්සනයිනේ. ඒකම හාස්කමක් වෙන්න ප්‍රමාණවත්. අපි දැන් ආයිමත් පල්ලම් බහින්න හදන්නේ ටෙන්ට් එක ඇකිලුවා. මෙතන කිසිම පත්තර පොලක් දැම්මේ මේ කට්ටිය ගෙනාවුවා නම් මනම් එකේ කියවන තියෙනවා. ඒවත් අපි බුලුබුලන් විදියට අපි අරගත්තා. දැන් අපිට තියෙන්නේ දෙන්නත් එක්ක පල්ලම් බහින්න. එහෙනම් නාරංගලට ආයිබෝවන් කිව්වා. බොහොම ස්තුතියි අපිව බලාගත්තට. ලස්සන රැයක් ගත කරා නාරංගල උඩ. දැන් අපි දෙන්නත් එක්ක පල්ලම් බහිමු. උඩ පීක් එක දැන් පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. ඔය යා ini orang penerian ini dan tamai ya ekadi kata
පහින්න තියෙන්නේ එහෙම ගිහිල්ලා මෙතනින් බල්ලහට යන්න තියෙනවා. මානසි ඔය අර බෑග් එකේ තේක කතා කරනවා කිව්වා. ඔයයි කියලා දාපන්. මේ බම්හුණ ආවේ තේක කතා කරනවා. මානසි ඔය මේ ඩාඩි නේ. අපි කොරට බොක්කේ මාදරේ ඒකයි මේ මම විහිළු කරන්නේ. අනේ කැලේ ඉවරයි. දැන් තේවතු තමයි අහු කරන්න තියෙන්නේ. තේවත් තමයි කියලා පල්ලයට තමයි යන්න තියෙන්නේ. විශේෂයෙන් එතකොට කන්ද නැගලා අවසන්. කුෂත් ආවා. ෂේප් එකේ මේ ටිකත් බැහැගෙන යන්න තියෙන්නේ. මෙතනින් තමයි අර ඊ අපිට හම්බ වුණේ අර රෝඩ් එක රෝඩ් යන්න තිබුණ අයියා හම්බුනේ මෙතනදී. ෂේප් එකේ යන්න තියෙන්නේ. අපි අපේ ගමන ඉවර කරා. මේ තියෙන්නේ කන්ද උඩට යන්න තියෙන්නේ මේ උඩට. මම අපි නාරංගල හයික් එකක් ඉවර කරා. එහෙනම් අපි තව ලස්සන අලුත් ගමනකින් ආයිමත් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. ජය වේවා. ජය වේවා.